රක්ෂ විශ්වකෝෂය එසේ නැතිනම් ඉංග්‍රීසි වලින් ඉන්සයික්ලෝපීඩියා කියවීමටයි දැන් සූදානම් වන්නේ. සැලකිය යුතු කරුණු වලින් තමයි අපි නැවැත්තුවේ. එතන භාගයක් අපි කියෙව්වා. අපි නැවැත්තුවේ වරහන් තුල යොදා ඇත කියන තැන ඉඳන්. කියවීමට තියෙන තැන ඉඳන් මම දැන් කියවීමට සූදානම්. විශ්වකෝෂයේ පළවන ලිපි එක අඩංගු කරුණු වලට අමතර වශයෙන් වැඩි විස්තර දතැටියන්ට ප්‍රයෝජනවත් විය හැකි පොත්පත් කිහිපයක්ද ඇතැම් ලිපිවල අවසානයේහි සඳහන් කොට ඇත. පාලි සංස්කෘත තත්සම වචනවල යෙදෙන දීර්ඝ ඕ ශබ්ද මුද්‍රණ අවහිරකම් නොමැති වූ සියලු තන්හි දීර්ඝ ස්වර සංඥා සහිතවම දක්වා ඇත. බුද්ධ වර්ෂ, ශක වර්ෂ ආදී වශයෙන් වර්ෂය වෙසසා නොදැක්වෙන තන්හි කිස්තු වර්ෂයම ගත මනායි. මේ තීනේව තමයි කියවන්නේ. අකුරු ඒ විදිහට මම කියවනවා. ජනගහනය දැක්වීමේදී වරහන් තුල යොදා ඇත්තේ එය ගණන් ගන්නා ලද වර්ෂයයි. ලේඛක නාමය නොදැක්වෙන ලිපිකාරයා යාලෙහිම සපයන ලද්දී ඇතැම් ලිපියක කොටසක් අගට කාර්යාලය යන වචනය වරහන් තුල යොදා ඇත්තේ බාහිර ලේඛකයෙකුගෙන් සැපයුණු කොටස හෝ කොටස් වෙන්කොට දක්වනු සඳහායි. සමාන ශීර්ෂ පාඨකයන්ට 1 2 3 වශයෙන් අංක යොදා ඇත්තේ වෙසසා සූචිගත කිරීමත් අවශ්‍ය තන්හි පරස්පර සම්බන්ධකම් දැක්වීමත් උදෙසාය. ලාංකිකයන්ගේ විශේෂයෙන් භික්ෂු වහන්සේලාගේ පුද්ගල නාම ශීර්ෂ පාඨ කොට ගැනීමේදී වැඩි විවහාරය අනුව ඒ නම් යොදා ඇත. මේ 9 වෙනි පිටුව. එහා පැත්තේ පිටුවත් අපි ටක් ගාලා පෙරලා බලමු. එහා පැත්තේ පිටුවේ මුකුත් නැහැ. මම ඊළඟට තියෙන්නේ ශුද්ධි පත්‍රය. ඒකෙත් මම චුට්ටක් කියවන්නම්. ඊට පස්සේ ඒකේ ඊළඟ මේක කියවලා මම විස්තරයක් මේකේ තියෙන අඩංගු දේවල් කියන්නම් එකින් එක. ඉතින් මාත් එක්ක රැඳින්න රාක්ෂ වීඩියෝත් එක්ක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ටැග් කරන්න, ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉල්ලනම් රාක්ෂ